මේ වටේදී ගායනා කරන තරගකරුවන් 10 දෙනාටම Tamanගේ හැම ගායනයක් අවසානයේදීම අපේ මේ විද්වත් විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කරනවා කාවද ඉදිරි තරඟ වටය සඳහා සූදානම් කරගන්නේ කියලා. ඉතින් තරඟකරුවන් 5 දෙනෙක් අනිවාර්යෙන්ම මේ තරඟ වටේ අවසානයේ අපට මග හැරෙනවා. මේ බැටල් රවුන්ඩ් දෙවෙනි තරඟ වටේ මුලින්ම තරඟ වදින්නේ කවුදයි කියලා දැන් අපි බලමු. ලුතිනන් අජිත් රුවන්පුර සමග කාන්තා සෙබල ශාමිනී පෙරේරා. සිත හඬයි මාතනි වේ මාතබාලයි මේ ශෝකේ ආදරයෙන් මා ලැබුවේ කොඳුල පමණද මේ ලෝකේ මාදබාලයි මේ ශෝකේ ආදරයෙන් මා ලැබුවේ කඳුල පමණද මේ ලෝකේ සයුරු තෙරේඳ දිනක සීත සැන්දවේ ඇඬුව අයුරු මත අඳුරු සිතුවමකි තාම රැඳුණු මා දැසේ සිහිනයක්ද මායාවේ ලංව ඉතින් සතුට හිමි නෑ සිතට මගේ එයිද මගේ රත්තරනේ දිවිය අත මේ අඳුරු කලේ අහස වාගේ
හඬයි මාතනිවි මාදපාලයි මේ ශෝකේ ආදරයෙන් මා ලැබුවේ කඳුළු පමණද මේ ලෝකේ කඳුල පමණද මේ ලෝකේ කඳුළු පමණද මේ ලෝකේ කඳුල පමණද මේ ලෝකේ මේ දෙදෙනාගේ ගායනය ගැන මම ඔබෙන් අහන්න කැමති සොහාන් වීරසිංහ මහතා. නිරෝෂල් රාජිනීගේ ජනප්‍රිය ගීතයක්. මේ ඒකට මම හිතන හොඳ සාධාරණයක් කෙරුවා මේ දෙන්න. නමුත් මට නම් පොඩි අඩුවක් එහෙම දැනෙනවා. fairly average performance. හොඳයි ඒ විනිශ්චය ලැබෙන්නට ප්‍රථම අපි නරඹලා හිටියොත් හොඳයි කියලායි මට හිතෙන්නේ. මේ දෙදෙනා වෙන වෙන වශයෙන් සහ මේ ගායනා කරපු ගීතවල ඔවුන් ගායනා කරපු විලාසයන් සැකවින් අපි නරඹලා හිටියොත් හොඳයි කියලායි හිතෙන්නේ මේ විනිශ්චය ලැබෙන්නට ප්‍රථම. හඬයි මාතනිවි මාදපාලයි මේ ශෝකේ ආදරයෙන් මා ලැබුවේ කඳුළු පමණද මේ ලෝකේ පාතාල් නිංජ කොල් නේදා ಎಂದಾನದೋ ಏದಾನದೋ ಸೊಲ್ ಸೊಲ್ එමනම් මම හිතන්නේ අපේ විනිසුරු මඩුල්ල සූදානම් ප්‍රකාශයට පත් කරන්නට මේ දෙපළගෙන් කවුද ඉදිරියට රැගෙන යන්නේ කියලා. මම කැමති මුලින්ම දැනගන්න සොහාන් වීරසිංහගේ. පළමු සින්දුව ගත්තන් පළවෙනි සින්දුව ගත්තාම මම හිතුවා ශාමිනී හොඳට perform කරුවා කියලා. දෙවෙනි සින්දුවේදී අජිත් ඊට වඩා හොඳට perform කරුවා. දෙන්නගෙන් බැලුවම මම නම් හිතන්නේ අජිත් තමයි ඉදිරියට යන්න ඕනේ කියලා. හොඳයි. අපි අපේ සංගීත තාක්ෂණ වේදිකාවෙන් විමසමු බිලි ෆර්නැන්ඩෝ. දුමාල් නැත්තම් ඕගොල්ලෝ ගිතීර නැද්ද මන් දන්නේ සම මට්ටමේ ගායන හැකියාවන් තියෙන දෙදෙනෙක් දාන්න මේ තරඟ කරන්න. දැන් මෙතනදී අපිට විනිශ්චය කරන්න දෙයක් තියෙනවා. අමාරු තීරණයක් වුණාට මගේ වෝට් එක මම ශාමිනීට දෙනවා. දිල්හානි ඒකනායක ඔබගේ තීරණය ඔබ කැමති මේ දෙපළගෙන් කවුරු ඉදිරියට යනවට? මං කිසිවෙක්ගේ මූණ බලන්න නැතුව මගේ තීරණය කියනවා. මම තෝරගත්ත ශාමිනීව. මරියසෙල් ගුණතිලක ඔබගේ තීරණය? අමාරු තීරණයක්. නමුත් මගේ තීරණය අජිත්තයි. මොකද මම හිතනවා අජිත් ඉදිරියට යන්න ඕනේ කියලා. හේතුව පළවෙනි ගීතයේ ඔහුගේ ගායනයේ යම් අඩුපාඩු තිබුණා. ශාමිනී ඉදිරියෙන් හිටියා. නමුත් දෙවෙනි ගීතයේ දුර්වල ගායනයක් ඔබ ඉදිරිපත් කෙරුවේ ශාමිනී. කනගාටුයි. නමුත් මම ඇත්ත කියන්න ඕනේ මේවා හදා ගන්න පුළුවන්. අජිත් මගේ තීරණයයි. මගේ වෝට් එක ඔබටයි. චන්ද්‍රිකා සිරිවර්ධන ඔබගේ අදහස? මම බැලුවා මගේ ලකුණු. බැලුවාම සිද්ධ වුණේ හොඳට එකතු කරලා 100ට ගණන ගත්තාම ඔව් තරංගයේ ඉදිරියට යන්නේ ශාමිනී. ඔව්. මොකද හිතෙන්නේ? ඇස්වල කඳුළුත් ඇවිල්ලා. අජිත් මොකද හිතෙන්නේ? ඇත්තටම මට කියන්න දෙයක් තියෙනවා. මේ යුද හමුදාවට බැඳිච්ච දමිළ සහෝදරියක්. මේකේ ඇත්ත වශයෙන්ම මේකේ රිස්ක් එක ගත්තේ මම. හේතුව මෑට සිංහල ගීත ගායනා කරන්න අපහසුතාවයක් තියෙනවා. ගායනා කරන්න හැකි වෙන්නේ එක ගීතයක් හෝ දෙකක් පමණයි. මම තෝරා ගන්න ගීතය මෑට ගායනා කිරීමේ අපහසුතාවය නිසා තමයි මෑට පාඩම් සහ මේ ගායනා කරන්න හැකි ගීතයක් මම තෝරගත්තේ. සහ දමිළ ගීතයක් මම තෝරගත්තේ මෑට ගායනා කරන්න පුළුවන් ඉඳලා. ඇත්තටම මම සතුටු වෙනවා. තීරණයට ප්‍රශ්නයක් නැහැ. හොඳට ගායනා කරා නම් ඒ ඉදිරියට යව යුතුයි. මම හිතන්නේ එයයි විය යුත්තේ. ඔබට අපි හිසනම් ආචාර කරනවා. சத்துட்டோய் ඔබට පවසන දෙයක් ඇති. ஷாமினி நீங்க சொல்லலாம். உங்களுக்கு எப்படி இருக்கு? ஏன்னா அடுத்த கட்டத்திற்கு அடுத்த சுற்றுக்கு நீங்க தெரிவாகி இருக்கீங்க. உங்க மனசுல தோன்ற விஷயங்களை சொல்லலாம். நான் அப்படியே அதை சிங்களத்துல டிரான்ஸ்லேட் பண்ணிடுவேன். சொல்லலாம். வெட்டுப்பட்டு போனேன். என்னால இப்படி ஒரு சான்ஸ் கிடைக்கும்னு நினைக்கல. திருப்பி சான்ஸ் கிடைச்சதுக்கு எல்லாருக்கும் நன்றின்னு சொல்லுங்க. உங்களுக்கு தெரியாத பாஷையில உங்களுக்கு வந்து ரொம்ப ஹெல்ப் பண்ணியிருக்காரு. அதுக்கு நீங்க என்ன சொல்ல போறீங்க? பெரிய நன்றி. அவர் எனக்கு விட்டு கொடுத்துருக்கிறார். அது பெரிய நன்றி. அவருக்கு என்ன காட்டி அவருக்கு திறமை இருக்கு.
හරි. බිමල් එයා කියන්නේ මට වැඩි එයා දක්ෂයි ඇත්තටම. හැබැයි මට ලොකු සපෝට් එකක් දුන්නා. මම අද දෙනවා නම් ඒකට හේතු වෙන්නේ ඔහු කියලා කියන්නේ. බොහොම සුන්දරයි. බොහොම සුන්දරයි. සුබ පතනවා ඉදිරි 15 දිනගේ වටේ තුලදී ඊටත් වඩා හොඳින් දක්ෂතාවයන් දක්වන්නට හැකි වෙන්න කියලා. බොහොම ස්තුතියි. என்னோடே பார்த்தான் நெஞ்சுக்குள் நீதான் දුමාල් වර්ණකුල සූරිය තරඟකරුවන් දෙදෙනගෙන් එක තරඟකරුවෙක් ඉවත් වුණා. මම හිතන්නේ මේ අද දවසේ ගායනා කරපු තරඟකරුවන් 10 දෙනා ගැනම ඔබට යම් අදහසක් ඇති. මේ තරඟයට බැටල් එකක් හැටියට බැටල් එකක් තියෙන විදියට දාන්න අපි ගොඩක් උත්සාහ කරා. නමුත් ඒක ඇතුලේ තව ප්‍රශ්නාව මම හිතන්නේ මේ ඒගොල්ලොන්ගේ තීරණ වලටත් අපිට අපි ගරු කරා. ඇත්තරම ඒගොල්ලන්ගේ දක්ෂතාවයේ මට්ටම් අනුව යම් යම් වෙනස් වීම් වලට ඉස්සරහටපත් වෙනවා. අනිවාර්යෙන් මේක වෙනවා. එතකොට ඒකට මටත් බොහොම දරුණු විදියට බලපානවා ඉදිරි පුහුණු කිරීම වලට. කොහොමවත් මම අතාරින්නේ නැහැ. මම හිතන්නේ ඔබගේ ශක්තිය පේනවා අපිට අද ගායනා තරඟයේදී. බැලුවා මෙහෙමනම් අපි තවත් වෙලා නොගෙන යමු අපේ දෙවැනි තරඟකරුවන් දෙපළ වෙතට. මහඬවලා හදවත සලා පෙරදාක මාගේ දෙනුවන් රතු වෙලා දැන් කිසි දිනේ නැහැ ඒ වගේ අද ආදරේ පිරි ඉතිරෙනවා හදවත සලා පෙරදාක මාගේ දෙනුවන් රතු වෙලා දැන් කිසි දිනේ නැහැ ඒ වගේ අද ආදරේ පිරි ඉතිරෙනවා සිත පිබිදී හදවත සලා පෙරදාක මාගේ දෙනුවන් රතු වෙලා දැන් කිසි දිනේ නැහැ වගේ හද ආදරේ පිරි ඉතිරෙනවා
හදවත සලා පෙරදාක මාගේ දෙනුවා රතු වෙලා දැන් කිසි දිනේ නැහැ ඒ වගේ හද ආදරේ පිරී ඉතිරෙනවා අලංකාරයි. මම හිතන්නේ අපි හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙන්න ඕනේ අපේ සංගීත කණ්ඩායමටත් ඔවුන්ගේ කාර්යභාරය ඉතා සුවිශේෂී. ඉතින් විනිශ්චයට කලින් මම කැමතියි අපේ සුපිරි කටහඬ මාරියසිල් ගුණතිලක මහත්මියගෙන් දැනගන්න මොහු දෙනාගේ මේ ගායනය සම්බන්ධයෙන්. මේ ගීතය රෝකාන්ත ගුණතිලක නිර්මාණ කරපු ග්‍රේෂන් ජයමහා ගායනා කරපු ජනප්‍රිය ගීතයක්. මේ නව සංගීතයේ නිර්මාණකරු කවුද කියලා අපි දන්නේ නැහනේ. ඒ මේ බිලි ෆර්නැන්ඩෝ මහත්මයාම තමයි. ඉතින් අපි බිලිටත් අත්පොඩියක් දෙමු. බොහොම දක්ෂ ලෙස මේක මේ අලුතෙන් arrange කරලා බොහොම ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා. මේ දෙදෙනාගේ ගායන ගැන කතා කරද්දී ඉතාමත්ම හොඳ ගායනයක් සුබපතනවා. අපි බලමු ඔබට ලැබෙන විනිශ්චය මොකක්ද කියලා. ඔව් අතරම මේ අපි මෙම දෙදෙනාගේ ගායනයන් පිළිබඳව සැකවින් නරඹලයිමු. මේ එළඹෙන්නේ විනිශ්චය නිමේෂයයි. මුලින්ම කැමති මාරියසිල් ගුණතිලකගෙන් දැනගන්න ඔබේ විනිශ්චය කාටද ලබා දෙන්නේ කියලා. ගීත දෙකම සංසන්දනය කරලා බැලුවාම ඉදිරියට යන්න ඕනේ මගේ ඡන්දේ මම දෙන්නේ සජිත්ට. සොහන් වීරසිංහ මහත්මයා තියුණු තරගයක්. ඉතින් හැබැයි මේකේ ස්වභාවය තරගයේ ස්වභාවය එක්කෙනෙක් එළියට යන්න ඕන. එන්නම් හොඳට ඉදිරිපත් කිරීම කියලා මගේ මනාපය යන්නේ සජිත්ට. සජිත්ට. තවත් අපිට තිදෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා. මම කැමතියි ඔබ තිදෙනාගේම අදහස විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනගෙන් දැනගන්න. ඔයාගේ විතරක් නෙමෙයි මේ දෙන්නම අපිටත් හරිම හොඳයි. ඒ අනුව අප තිදෙනාගේ විනිශ්චයත් සමග ඉදිරියට යන්නේ පස් දෙනාගේම ඒකමතික තීරණයේ සජිත්. පස් දෙනාගේම ඒකමතික තීරණයේ සජිත්. සන්තෝෂයි. මොකද සජිත්? ගොඩක් සන්තෝෂයි. ඒ වගේම ගොඩක් දුකයි ඇත්තටම. මොකද කොමරි ළඟසිංහ කියන්නේ මේ තරඟේ මුල ඉඳලම, ඒ කියන්නේ තරඟේ මුල් අවදී ඉඳලම අපි දැන් එකටමයි හිටියේ. ගීත ගැන උනත් දෙන්න. විශාපේ විමසලා තමයි කරගත්තේ. මේ ගීතය තෝරගත්ත ඔබ දෙදෙනාම කතා කළා. ඔව් ගීත අපි ලබා දුන්නේ දෙදෙනාම කතා කරලා. ඇත්තට මේ සහෝදරකමට අපි කලිනුත් ඒ සහෝදරකම දුටුවා ඔබලාගේ. ඉතින් කිසනමානවතත් ආචාර කරනවා ඔබලාගේ මේ සහෝදරකම සහ ඔබලාගේ බෙදා හදා ගැනීමට සමුද වෙනවා. එහෙමනම් ඔබ දෙපළට නැවතත් මුණ විමල් තරඟයකින් ඉවත් වෙනවා කියන්නේ දක්ෂතාවය නැතිව නිසාත් නෙවෙයි. ඒකට හේතු ගොඩක් තියෙන්න පුළුවන් නේද? මොකද අද අපි මේ තරඟ වටේදී ඒක සැබවින්ම දිනිනවා. චන්ද්‍රිකා සිරිවර්ධන කිව්වා වගේ සංගීත ගමන නතර වෙනවා නොවේ. මේ තරඟයෙන් එළියට යනවා පමණයි. එමුනම් අපි ඊළඟ තරඟකරුවන් දෙපළට ආරාධනා කරමු වාෂි. කෝප්‍රල් සරත් චන්ද්‍ර වන්නේ ආරච්චි සමගින් කෝප්‍රල් අයිජී ජයරත්න.
මදක් පලන්නට සිතුනා සිතුවෙත් නෑ ජාමෙට ඔබව මතක් වෙයි කියලා මගේ ගතේ හැඟුමන් වෙලා මගේ සිතේ සම්මන්තලා මා දිහා බලා සුසුමන් සලා ආදරේ කියා නොකියා ගියා කියා පොතේ ලියවී තිබුණා රේණු රේණු මල් මිටි රේණු ඇතපෙම් කරන්න මට බැලු රන් සමනල තටු මත ලැබෙන්නේ නෑලු රොන් පිරිසැලෙන්න මල් රේණු ඇයට පෙම් කරන්න බැරි වුණාට ගීතේ නම් ඉතාම රහට ගායනා කළා. මේ දෙදෙනාගේ ගායනය ගැන මම මුලින්ම දැනගන්න කැමති චන්ද්‍රිකා මහත්මියගෙන්. ඉතින් මේ ගීතේ දෙදෙනාම හොඳ ශක්තියකින් හොඳින් ගායනා කළා. ඇත්තටම මේ අමාරුවේ දැමීම කළේ දුමාල්ද නාලක ප්‍රමුඛ වාදක මණ්ඩලයේද කියන එක මට හරියට හිතා ගන්න බෑ. ඒ තරමටම ප්‍රබලයි ඒගොල්ලන් ඉගෙනවීම සහ වාදනය. අපි බලමු කුමක් සිදුවේද කියලා. සුබ පතනවා දෙන්නටම. ඒ වගේම අයෝන් තෝරාගෙන තිබෙන ගීතත් හොඳ තරංගයක් දීමට හැකි හැඩ වැඩ දාන්න පුළුවන් ගීත තමයි මේ සියලු දෙනා තෝරාගෙන තිබුණේ. එමනම් අපි මොවුන් දෙදෙනාගේත් පෙර ගායනයන් සැකවින් බලා විනිශ්චයට යොමු වෙමු. සුසුමින් විතරක් නිරතුරුවම පිරිමානිනා උහුලනෝ පෙරිතන උණු කඳුළුම වගුරුවනා මාතිහා බලා සුසුමන් සලා මේ විනිශ්චය නිමේෂය මා මුලින්ම ලබා දෙන්නට කැමති අපේ සංගීතවේදී බිලි ෆර්නෑන්ඩෝහට. මම හිතන්නේ ප්‍රථම ගීතේ ඉකි ගසහඬන ගීතේ මගේ මනාපයේ තිබ්බේ ජයරත්නට.
මම කලින් කිව්වා වගේ මේ ගීතයේදී මම හිතන්නේ වේගරිත්ම ගීත සරච්චන්ද්‍ර හොඳට ගායනා කරනවා. මම හිතන්නේ ඔයා පටන් ගත්ත පළවෙනි වචනේම දවසක් දා කියලා කියනකොට මගේ මුලට හිනාවක් ආවා. මොකද කනෙක්ෂන් එකක් තියෙනවා. මගේ තීරණය මගේ මනාපය යන්නේ ජයරත්නට. මාක්ස් අතින් බොහොම ළඟින් දෙන්නම ඉන්නවා. හැබැයි මම මගේ මාක්ස් යන්නේ අයිටි ජයරත්නට. ජයරත්න. මම කැමති දිල්හානි ඒකනායකගෙන් දැනගන්න ඔබේ මනාපය කාටද කියලා. කාලයේ නාස්ති නොකර ඉතුරු සියලුම මනාපයන් එක විට මහා විසින්ම ප්‍රකාශ කරොත් හොඳයි කියලා. හොඳයි. අවසරද? අවසරයි. එසේනම් අද සියලුම විනිශ්චය මණ්ඩලයේ කැමැත්ත දිනාගෙන ඉදිරියට යන්නේ ජයරත්න ඔබ. අතීතයක ඉදිරි තරඟ කළුවන් 15 දිනාගේ වටේදී තව තවත් දක්ෂතා දක්වන්නට ශක්තිය ලැබෙන්නට කියා ප්‍රාර්ථනා කරන ගමන් සමුදෙනවා ඔබ දෙපළටම. ලඳුමේ මා දකිනා සිහිනේ හද සැලුනා විකසිතවත ගමනේ නෙත් බමරුන් පැටලේ. දෙමාල ඔයාම තමයි මේ දෙන්නා තරඟ බදින්න දැන් ඔයා දාලා තිබ්බේ සම්පත්තු ජයග්‍රහණ දෙන්න. අපිට එහෙම කරන්න බෑ. අපිට එහෙම කරන්න. ඔව් නෑ. තීරණය වෙනස් කරන්න. තීරණය කියන්නේ මේ මගේ ටීම් හිටපු හොඳම තරඟකාරයෝ දෙන්න. අපිත් හිතන්න ඕනේ නේද ටිකක්?